හයි කොහොමද හැමෝම හොඳින් ඇති කියලා හිතනවා. ඉතින් අද අපේ වීඩියෝ එක අපි අද ෆ්ලයි කරනවා මෙල්බන් වලට හෝබාට් වල ඉඳලා. ඉතින් අපේ මල්ලිලා ගෙදර තමයි යන්නේ මෙල්බන් වල තියෙන. ඉතින් බලන් ඉන්නකෝ අපි ඒ දවස්වල කොහොමද ඒ ගත කරේ. ඉතින් ඒක තමයි අපි මේ වීඩියෝ එකෙන් ගේන්නේ. ඉතින් දැන් අපි මේ ඉන්නේ මෙල්බන් සිටි එකේ. අපි ඉතින් පොඩ්ඩක් මෙල්බන් සිටි එක වටේ ඇවිද්දා. මේ පාරෙන් එහා පැත්තට අපි ඉතින් එදාර ඩිනර් එක අරගෙන එහෙමම කට්ටිය විහිළු කර රෑ ජාම වෙනකම්ම නැකිලා හිටියා. මොකද අපි කාලෙකින් හම්බ වුණේ. ඒ නිසා ඉතින් කතා කරන්න දේවල් ගොඩාක් තිබ්බා විහිළු කර ඉතින් ඒ දවස් ගෙවුණා. tasmania වල ඉඳන් අක්කයි අයියා අපේ ගෙදර ආව අපේ බබාව බලන්න. ඉතින් අද දවස අපි ඉතින් ගොඩක් සතුටින් ගත කරනවා. ඉතින් ලස්සන රාත්‍රියක් අපි හොඳට කාලා බීලා ඉඳලා. ඉතින් ඒගොල්ලෝ ආයිත් ඉතින් ඒ ඉස්සරහනේ. ඉතින් මේ පහුවෙන්දා අපි ඔක්කොම එළියට ගියා එදා උදෙන්ම. Brandon Park. Shopping center. කොහෙද මේ? මේ අපි ඉන්නේ මෙල්බන් වල බ්‍රැන්ඩන් පාර්ක් shopping center එකේ අවුරුද්දකට විතර පස්සේ ආවා. මාර ආසයි ඉතින් පරණ දේවල් මතක් වෙනවා මෙහෙට ආවා. මේකට ආවයි. මේකද සයිලි hello Andy ඇවිල්ලා පුත්තේ බබා කොයිද යන්නේ අන්න නැන්ටි ඉතින් එදා අපි ලන්ච් එක ගන්න කොරියන් රෙස්ටෝරන්ට් එකකට ගියා. ඒකේ බෆේ එකක් තමයි තිබ්බේ. ඒක තිබ්බේ බර්වුඩ් වල. ඉතින් ඒකම හරිම රසයි. ගොඩක්ම සී ෆුඩ් ඒ වගේම චිකන් වගේ දේවල් තමයි තිබ්බේ. ෆ්‍රයිඩ් රයිස් ඒ වගේවත් තිබ්බා.
කොහමද කෑම? අර සේලි. හා? සේලි. You like? Look, look, look. කොහමද කෑම? ආයිද? It's yummy. හා? හරි වේගෙන් දුවනවා. ඉතින් එදා හවස අපිට 4 ගානට ෆ්ලයිට් එක තිබ්බා හෝබාට් වලට. ඉතින් අපි ගෙදර ඇවිල්ලා මාලිලත් එක්ක ටික වෙලාවක් ඉඳලා ඊට පස්සේ එහෙම පිටත් වුණා හෝබාට් ෆ්ලයිට් එක ගන්න යන්න. ඉතින් මේ තමයි මෙල්බන් සිටි එක. මෙල්බන් සිටි එක ගොඩක් ලස්සනයි. හරිම මොඩර්න් බිල්ඩින්ස් තියෙන්නේ හැමදේම. ඉතින් දවසක් විතර ඇවිදින්න තියෙනවා තැන් සිටි එකේ. අපිට වෙලාවක් තිබ්බේ නෑ. අපි අපේ එක කීයක් තියෙන බයි? චෙස්ටා හෝබාට්. හරි තියෙන. ඔය තියෙන අපේ එක. හෝබාට් චෙස්ටා 6:16:15ට කියලා. check in open යා. ඉතින් අපි මුලින්ම ආපු ගමන්ම අපේ එයාලයින් එකේ කවුන්ටර්ස් වලට ගිහිල්ලා check in වෙන්න ඕනේ, boarding pass එක ගන්න ඕනේ. හැබැයි අපි boarding pass එක online අරගෙන තිබ්බේ. ඒ නිසා අපි කෙලින්ම අපේ ගේට් එක තියෙන තැනට තමයි යන්නේ. ඉතින් අපිට ගොඩාක් වෙලා තිබ්බ නිසා අපි ඉතින් එයාපෝට් එක වටේ ටිකක් ඇවිද හිටියා. කඩවල් වලට ගිහිල්ලා බඩු බල අපේ ගේට් නම්බර් එක තිබ්බේ 45. ඉතින් අපි මෙතනින් ඇතුළටම යන්න ඕනේ 45 කියන්නේ. ඇතුළටම ගිහිල්ලා ආයි පල්ලෙහාටත් බහින්න ඕනේ. ඉතින් අපි ටක් ගාලා ගියා. ඉතින් අපි දැන් හෝබාට් වලටත් ආවා. ඉතින් අපි දැන් මෙතනින් මේ වීඩියෝ එක ඉවර කරනවා. thank you අපේ වීඩියෝ එක බලුවට. අපි තවත් අලුත් දවසක අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. එතකන් අපිව subscribe කරලා තියාගන්න. ගිහින් එන්න.